Hello guys, welcome back to another video in Rexotech YouTube channel එකේ. අද කතා කරන්න යන්නේ කොහොමද flow එකේ free video set කරන්න කියලා. ඒ වගේම මේකේ වැදගත් දෙයක් තමයි ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම flow එකේ subscribe වෙච්ච account එකක් තියෙන්න ඕනේ. ඒ account එක free trial එකක් විදිහට ඔයගොල්ලෝ අලුතෙන් subscribe කරන්න යනවා නම් ඔයගොල්ලෝගේ account එක free වෙන්න ඕනේ. ඒ කියන්නේ account එක අලුතෙන් subscribe කරද්දී free subscribe කරාන් පස්සේ free trial එකක් දෙනවා ඔයගොල්ලන්ට. ෆ්ලෝ එකට ගියන් පස්සේ මෙන්න මේ වගේ account එක subscribe වෙච්ච account එකක් එන්න ඕනේ. මේ මම subscribe වෙලා දැන් මේක subscribe වෙච්ච account එකක්. හැබැයි subscribe කරලා නැහැ දැන්. ඒක දැන් කරලා නැහැ හැබැයි වෙච්ච එකක්. අපි free trial එකේදී ඔයගොල්ලෝ subscribe කරන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ වග බලා ගන්න ඕනේ මාසෙක ඇතුළත ඔයගොල්ලෝගේ subscription එක free එක ඉවරුණා පස්සේ ආයෙ ඔයගොල්ලෝගේ account එකෙන් සල්ලි කැපෙන්න ඕනේ නැත්තම් ඔය කියන්නේ ඔයාලට free use කරන්නතෝ ඔයාලට pro version එක use කර ඉන්න ඕනේ නම් ඔයාලට සල්ලි ගෙවලා use කරන්න පුළුවන් මේ free version එක use කරන්න පුළුවන් කට්ටියට free trial එක දුන්නා පස්සේ හරියට මාසයක් ඉවර වෙන දවසකට කලින් ඒ subscription එක cancel කරලා දාන්න මොකද කිව්වොත් නැත්නම් ඔයාගේ account එකෙන් සල්ලි කැපෙනවා හරි ඔයාගේ account එකක් දැන් subscription වෙච්ච ඔයාලට මෙන්න මේ වගේ interface එකක් එනවාද new project එකකට යන්න පුළුවන් interface එකක් තියෙනවා නම් ඔයා දැන් new tab එකට ගිහිල්ලා flow එකෙන් අයින් වෙලා new tab එකට ගිහිල්ලා ගහන්න Google Vids කියලා ඊට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ Google Workspace කියලා Google Vids කියලා එකක් ඒක අනිවාර්යෙන් sign in වෙලා ඉන්න ඊට පස්සේ යන්න ඕනේ ඒක sign in වුණාන් පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ වගේ interface එකක් පෙන්නනවා ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන පෙන්නන නැති මේ view කියලා එක දුන්නාන් පස්සේ ඔයගොල්ලන්ට මේ G අකුරෙන් F අකුරක් ගහුවොත් මේක වැඩ කරනවා මේක ඕනම තරම් හදන්න පුළුවන් free videos හදන්න පුළුවන් එකම තැන දැන් මේක free ඉස්සරහට pro වෙන්න පුළුවන් කියලා තමයි අපි හිතන්නේ. හරි මම මේකේ ChatGPT ගිහලා ChatGPT ගිහලා ඊට පස්සේ ඔයගොල්ලෝ prompt එකක් ඉල්ලනවා ChatGPT එකෙන් ඔයගොල්ලන්ට ඉංග්‍රීසි වලින් හරි සිංහලෙන් හරි prompt එකක් ඉල්ලන්න පුළුවන්. දැන් මම මේකේ pro talking about a story of a ghost that can be put in view 3.1 prompt should be English and speech should be suitable. It should be less 1,000 words. හරි මෙන්න මේ වගේ prompt එකක් දාන්න මොකද කිව්වොත් මෙන්න මේක ඔයාලට 1000 words විතරයි දෙන්නේ ඊට වඩා ඔයගොල්ලන්ට දෙන්න බෑ හරිද guys ඉතින් මේ වගේ prompt එකක් දුන්නා පස්සේ is it less කියලා දාන්න words කියලා ගමන් පස්සේ ඔයගොල්ලන්ට පෙන්නන්න ඇති මෙන්න මේම yes bro that prompt is far less than 1000 words it's around 280 or 310 හරිද මෙන්න මේක ඔයා copy කරගන්න copy the response කියලා දෙනවා ඊට පස්සේ මේකට ගිහින් paste කරන්න paste කරාම මෙන්න මේකේ මෙන්න මේ view short video view 3 ghost කියන එක කපලා මේක generate කරන්න දෙන්න generate කරන්න දෙන්න ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මම මේක කිසිම subscription එකක් ගෙවලා නැහැ මෙතන අද මම ඊයේ වීඩියෝ එකක් හදුවා අදත් හදනවා පෙරේදත් හදුවා වීඩියෝ එකක් ඉතින් කිසිම subscription එකක් නැතුව දැන්ට free මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ ටග් ගාලා ගිහලා මෙන්න මේ විදිහට ක්‍රමය use කරන්න සල්ලි ගෙවනවා නම් ඔයගොල්ලෝ මේක තමයි free version එක
දැන්ට යස් කරන්න පුළන් ඉස්රාට මේක ප්‍රෝවෙන්න කලින් ඔගොල යස් කල බලන්න ට්‍රයි කල බලන්න වීඩියෝක ඔගුලට බලාගන්න පුළුවන් මෙතන දැන්ටම 50 ඉතින් මේක 100 පස ඔොන්ට වීඩියක බලාගන්න පුළන් ගයිස් ඔන්න ඉදී වීඩියකත් හරි ගයිස් ගොල්ට පේමති මෙන්න මෙතන හැදිරත් තියෙන අපි දුන්න ප්‍රොම්ට එකට ඉදි මේක වියෝ 3.1 යස් පෙන්න්නෙත් අනික වියෝ ටූන්න මේ ඔගොලු දම වීඩියෝ බලාගන්න පුළන් හතුවම් පස්සේ අද ටියුෂන් ඉවර වෙලා පරක්කු වුණානේ. මේ පාරෙන් යන්නත් බයයි. පුතා නැවතුණාද? කවදේ? කවද ඔන්නේ? මාව දාලා යන්න එපා. ඔන්න ඔය වගේ ලස්සනට ක්‍රියේට් කරගන්න වියෝ වීඩියෝස් හදාගන්න මෙන්න මේ ක්‍රමේ යූස් කරලා බලන්න. ඔයගලන්ට මේක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් එකක් දාලා ෂෙයා බාරක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට තවත් වීඩියෝස් බලා ගන්න පුළුවන්. බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එතකොට තමයි අලුතෙන් එන වීඩියෝස් වලට ඔයගලන්ට නොටිෆිකේෂන් එකක් අරහා ඔයගලන්ට වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඔයගොල්ලෝ කරන්න. ඒ වගේම චූටි දෙයක් කියන්න දෙනවා මේක ඩවුන්ලෝඩ් කරගන්න විදිය. ඩවුන්ලෝඩ් කරන්න ඕන මෙන්න මෙතන ෆයිල්ස් වලට ගිහිල්ලා මෙතන මේ ඩවුන්ලෝඩ් කියලා තියෙන එකේ MP4 වීඩියෝ කියන එක ගන්න. GIF animation එකක් විදිහට ගන්න ඕන නම් GIF දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන මේනවාදී downloading media to your device leave this tab open until the download is complete. ඒම කරන් පස්සේ ඔයාගේ වීඩියෝ එක හරියටම ඩවුන්ලෝඩ් වෙනවා. මම මේක ඩවුන්ලෝඩ් කරලා වීඩියෝස් බලලා තිනවා. ඒක හොඳ ක්වොලිටි එකට හරියට හදලා තිනවා වියෝ වලින්. ඉතින් හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. එහෙනම් ඉතින් ඉස්සරහට තව වීඩියෝස් වලින් හමු වෙමු guys. bye.